පාටකුරුල්ලෝ කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ මේ ෆොන්සේකස් මංජිත්ටයි කෙවින්ටයි එන්නේ කියන්නේ ඇයි? ඇත්තටම මේ පන්සලේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒ ගැන අහන්න තමයි මේ එන්නේ කියන්නේ. ඉතින් ඇත්තටම ෆොන්සේකස්ටත් හිතලා තියෙන්නේ මේ මංජිත්ටයි කෙවිනුයි අතර මොකක් හරි තියෙනවා කියලා. ඉතින් මේ හොරු වැඩේ ගැන දැනගන්න තමයි කෙලින්ම ෆොන්සේකස් එන්නේ කියන්නේ. ඒත් එක්කම නිම්නාවිට එනවා කෝල් එකක්. ඉතින් මේ කෝල් එක කවුරු වෙන්න බෑද? ඇත්තටම එදා ඔෆිස් එකට කියවිලේ කෙල්සිට නිවාඩුව අරන් තියනවා කියලා දැනුම් දීලා නැති නිසා තමයි කෙල්සි තමයි මේ නිම්නාවිට කෝල් කරන්නේ. ඉතින් කෝල් කරලා කියන්නේ ඔෆිස් එකට එන්න කියලා. ඉතින් ඔෆිස් එකට යන්න නිම්නාවිට විදිහක් තිබ්බේ නැති හින්දා මේක හොඳ ක්‍රමයක් තමයි. ඉතින් ඔෆිස් එකට යන නිම්නාවිට ෆොන්සේකස් මේ ප්‍රශ්නේ ගැන දන්නවනම් මොන වගේ දෙයක් වේද? ඇත්තටම ෆොන්සේකස් මේ ප්‍රශ්නේ ගැන දන්නේ නිම්නාවිත් අඟවන්නේ නැහැ. ඉතින් දිගටම නිම්නාවිට රස්සාවට යන්න පුළුවන් වෙනවා. ඉතින් නිම්නාවි රස්සාවට යවන්නේ කිව්වට ඇත්තටම ජයනාත්ලට නිම්නාවි රස්සාවට යවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර සබ්ස්ක්‍රයිබ්ස් කරලා තියාගන්න.